Hi guys, welcome back to my YouTube channel. ඉතින් අපි මේ යන්න පිටත් වෙලා ඉන්නේ අපේ අක්කගේ ගෙදර. ඒ කියන්නේ ලොකු අක්කගේ ගෙදර. එයා අපේ ගෙදර තමයි හිටියේ මෙච්චර දවස්. ඒ කියන්නේ බබා චුට්ටක් ලොකු වෙනකන් ආමත් එක තමයි හිටියේ. දැන් එයා වෙනම ගෙයක් ගත්තා. ඉතින් දැන් එහෙ තමයි ඉන්නේ. ඉතින් අපි යන්න මේ පිටත් උනේ එහෙ මමයි අම්මයි. මෙන්න මෙහෙ තමයි අක්කා ඉන්නේ. ඉතින් ගොඩ කාලකින් තමයි ඔලීනව බලන්නේ. ඉතින් එයාත් කන්ෆියුස් අපි එනවා කියලා එයා දන්නේ නැහැ. එයා ගොඩක් ආසාවෙන් ඉන්නේ. ඉතින් අර අපි නිතරම ඉඳලා අපිව දැක්කාම එයාට ගොඩක් හැපි. චූටි කාලේ ඉඳන් අපිත් එක්ක ඉඳලා චුට්ටක් ලොකු වුණාම අපෙන් යනකොට ගොඩක් දුකයි. ඉතින් පාළුයි. එයාටත් එහෙම අපිටත් එහෙමයි. පොඩියා විතරක් නෙමෙයි ඕනම කෙනෙක් අපිත් එක්ක ගොඩක් කල් ඉඳලා එකපාරට නැති වුණාම ඒක අපිට මාර විදිහට දැනෙනවා. එයා දැන් හරි පණ්ඩිතයි. වචන කියන්න පුරුදු වෙලා කොයි වෙලෙත් කියව තමයි ඉන්නේ. අපිටත් ඉතින් පාළුවක් තිබ්බේ නෑ ගෙදර. දැන් නම් ගොඩක් පාළුයි. ඒ වුණාට අපි නිතරම එහෙ යනවා. මොකද එයාට ඒක පොඩ්ඩක් අමාරු නිසා අපි කොයි වෙලෙත් එහෙ යනවා. ඉතින් ඊට පස්සේ මම ටිකක් වෙලා ඉඳලා කෝපි එකක් හදාගත්තා. මොකද මම කාලාවේ නැහැ. ඒ නිසා කෝපි එකක් හදාගෙන මමයි අක්කයි පොඩ්ඩක් කීල්සකට පොඩ්ඩක් ගිහින් එන්න හදන්නේ. එයාගේ තව බඩු වගේක් ගන්න. ඉතින් ඊට පස්සේ කීල්සකට ගිහිල්ලා අපිට ඕනේ බඩු ටික අරගෙන එතකන් ඔලීන මාත් එක්ක හිටියේ. පුතාට එකයි චුටි ටික. නෙමෙද? ඊට පස්සේ අපි ආව මල් වගයක් ගන්න. මල් වගේකුයි අර බුදුහාමුදුරන් පහන තියෙන පහනයි ඒ ටික ගන්නත් එක්ක මෙන්න මෙතෙන්ට ආවා. ඊට පස්සේ අපේ වැඩ ටික ඉවර වෙනකොට ටිකක් රෑ වුණා. අම්මව ගෙදර තියලා ගියේ. අපි ඊට පස්සේ වැඩ ටික කරගෙන ගෙදර ගියා. ඊට පස්සේ මොකද උනේ කියලා බලන්නකෝ. ඊට පස්සේ අම්මත් එක්ක එකතු වෙලා රෑට කන්න මොන හරි හදන්න තමයි මේ හදන්නේ. ඒ ඇස්සේ අකුණු ගහනවා කියලා මෙන්න මෙයා බයේ දඟලනවා. ඉතින් මම මෙතනට වෙලා හිටියා ටිකක් වෙලා. සරයිද? අදි? ගන්න. යා. ටොපයක්?
ඊට පස්සේ රාට කාලා නිදාගෙන උදේම නැගිට්ටා. මොකද ගෙදර යන්නත් ඕනේ නිසා. ඔබෙන්න සුළගේ දැවටිලා මා ඉන්නේ ඔබ දන්නේ කියා සුදු හංස තටුවේ සැතපිලා පෙන්කල මුරාසේ සැඟවිලා ළමදී Nescafe ගන්න පුළුවන්. මම ගත්තේ ඉතින් කෝපි තිබ්බ ඒවා ගත්තේ. ඔයාලට Nescafe ගන්න පුළුවන්. Bawa dia. Berarti gue ngerasa. Udah ada anak. Itu ada. Hey. Kita kan lupa. Berarti ini. Kayak gitu. Ya betul lah. ඉතින් අපි දෙන්න ඊට පස්සේ චුට්ටක් එළියට යන්න තමයි හදන්නේ. මෙයා එළියට යවන්න නැහැ. මොකද තාම දන්නේ නැහැනේ. ඉතින් කවුරු හරි ආවොත් තමයි එළියට එක්කගෙන යන්නේ. දාගත් නැහැනේ මෙයා. ඉතින් අපි කවුරු හරි ගියාම තමයි එළියට යන්නේ. නැත්තම් එළියට එහෙම යවන්නේ නැහැ. මේදුමෙන් වැසී කඳු යාය සලිත වී ඔය වාගේ සීතලෙන් නලියාවි කිති කැවී නීල නින්නයේ රතු රෝස මල් පිපි අපි වාගේ ආදරෙන් හිනහෙවි ලං වෙවි ලාහිරුගේ සෙවනේ විඩානිවා ඒ සුවයේ නැලවෙන්න ඉතින් ඔලීනත් එක්ක ඉඳලා යව නිදි කරා. ඊට පස්සේ අපි මේ යන්න තමයි හදන්නේ. යා නිදි අතරේ එයා නැගිටලා ඉන්නකොට යන්න දෙන්නේ නැහැ. අඬනවා. ඒ නිසා නිදාගත්ත ගමන් මමයි අම්මයි ලෑස්ති වෙලා ඉතින් ගෙදර යන ගමන් තමයි මේ ඉන්නේ. ඉතින් ඔන්න ඔහොම තමයි මගේ දවස ගෙවුනේ. ඉතින් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්මම subscribe කරන්න අමතක කරන්න එපා. Thanks for watching.